එදී මේ පළමු පැය රොයි ක්‍රිෂාන්ත එඩ්ගා වෛද්‍යතුමා තමයි අද මේ ගීත හරහා ජීවිතේ බෙදා දෙන්නේ. ඊළඟ ගීතයටයි මේ යන්නට සූදානම් වෙන්නේ. සුනිල් එදිරිසිංහ ගායන වේදයානන් තමයි මේ ගීතය ගායනා කරන්නේ. ප්‍රේමකීර්ති දල්විස් සූරින් තමයි මේ ගීතය ලියන්නේ. සාමාන්‍යයෙන් ගීතයකින් පුංචි පණිවිඩ දෙන්න පුළුවන් ගීත තියෙනවා. මේ දෙවැනි ගීතයක් කියලා මට හිතෙනවා. මොකද මේ සමහර ගීත තියෙනවනේ පුංචි පණිවිඩ කියන්නේ සමහර වෙලාවට අපේ දූ පුතුන්ට මේ පණිවිඩය වෙන්න පුළුවන්. නැත්නම් ඔබ යෞවනත්වයේ ඉන්නවා නම් ඔබටත් පුංචි පණිවිඩයක් ගන්න පුළුවන්. අන්න එවැනි ගීතයක් දෝ කියලා මට වෙලාවකට හිතෙනවා මේ ගීතය. ප්‍රේමකීර්ති දල්විස් සොරෙන් ලියන මේ ගීතයට සරත් දල්විස් තමයි ගීතයේ සංගීතය. වෛද්‍ය රොයි ක්‍රිෂාන්ත එඩ්ගා මොකද හිතෙන්නේ මේ ගීතය ගැන? ඇත්තට මේකලා මම මේ තුන්වන ගීතයේ විදිහට මේ රන්සර් රාත්‍රියේ තෝරාගත්තේ රන් සමනලියෝ පුංචි කැකලියෝ කියන ගීතය. විශේෂයෙන්ම රන් සමනලියෝ කියන්නේ අපේ මේ පුතාලා, පුංචි කැකලියෝ කියන්නේ අපේ දුවලා. ඇත්තටම මටත් දැන්ට නවයුන්ගේ පසුවන දියණියන් දෙනෙක් සිටිනවා. එතකොට මේ නවයුන්ගේ පසුවන දියණියන් නිසාම මාට ලොකු වගකීමක් තියෙනවා උන්ට ජීවිතය පිළිබඳ පාඩම් කියා දෙන්න. අද අපි දකින සමාජයේ බොහෝ දරුවන් රන් සම්මලයෙන් පුංචි කැකුලියන් වගේ තමයි. මොකද ඔවුන් දේ දුන්න නැගිලා යන්න තමයි හදන්නේ. ඔවුන් දන්නේ ඒ දේ දුන්න ටික වෙලාවකින් මැකී යනවා කියලා. ඒ නිසා ඔවුන් හිරිමල් බාලවියේදී ආල හැඟුම් වල පැටලිලා ඔවුන් ප්‍රේම කරන්නට පටන් ගන්නවා. එතකොට ඔවුන් මල්යන් පතනවා. යෞවනයෙන් මත්වී සිටින ඔබට ඔබගේ හොරතල් බාලවිය අමතක කොට මෞපිය දෑතින් මිදිලා ඔබගේම නවලෝකයට පියමං කරાવી. නමුත් අනාගතයේ යථාර්ථවාදීව බලන ලෙස මම සෑම දිනෙකටම පුතෙකුටම අවවාද කරනවා.